කොහොමද ඉතින් ඔයාලට මාසයක්ම නිවාඩු හම්බුණානේ අපිට නම්. ඉතින් නිවාඩු මාසේ පළවෙනි දවසේ විච්ච දේ බලන්නකෝ. අපිට ඊයේ රෑ ඉඳලා වතුර ගහන්න බෑ, මෝටරේ වැඩ කරේ නැහැ. උදේ ඔන්න ඔය විදිහට වතුර ටිකක් ඇදගෙන ඉතින් මහත්තයාටයි බබාට මොන්ටිසෝරි යන්නයි කෑම ටික උයලා දීලා ඒ ටික එහෙම්මම තිබ්බා. උදේ ගිහින් බලද්දි ඉතින් මෙන්න මේ විදිහට කැපැසිටි එක උණු වෙලා පිච්චිලා ගිහින් මහත්තයා ඒ ටික ගලවලා ගෙනල්ලා දීලා ගියා. එයාට නිවාඩු දාන්න බෑනේ. දැන් ඉතින් මම මේ කැපැසිටි එකක් කඩින් ගෙනල්ලා ඉවර වෙලා මේක හදන්න යන්න තමයි හදන්නේ. අපි ඉතින් තෙත් කලාපේ නිතරම වැස්ස වුණාට අපිට ඉතින් වතුර නැහැ බොන්න මේ ගෙවල් 4-5කට මේ කිට්ටුවම. ඒ නිසා ඉතින් ටිකක් ඈත තියෙන ළිඳකින් අපි 4 ගොල්ලම මෝටර 4ක් දාලා තමයි වතුර ගන්නෙ. මේක තියෙන්නෙත් ඉතින් ටිකක් කැලේ මැද්දට වෙන්න. කැලේ කිව්වට ඉතින් තේ වවලා තියෙන්නේ, ඉස්සර නම් රබර් තිබුණා. ඉතින් මේක දැන් තේ ගස් අපේ උසටම වගේ තියෙනවා, හරි අමාරුයි එතෙන්ට යන්න. මේ පේන්නේ ඉතින් අපේ ගෙදර ළිඳයි මෝටරේ නන් නෙමේ, අල්ලපු ගෙදර ඉඩම් දෙකක් විතර පාස් කරලා ඉතින් අපේ මෝටර තියෙන තැනට යන්න ඕනේ. ළිඳ තියෙන්නේ ඊටත් එහාට වෙන්න. ඉතින් ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට ඉතින් වතුර නැතුව ඉන්නවා කියන්නේ ඊටත් වැඩිය අමාරුයිනේ. පුංචි අය 3 දෙනෙක් එක්ක අනිත් එක නිවාඩු දවසේ ගොඩාක් වැඩ කරන්න හිතාගෙන හිටියා. ඉස්කෝලේ අන්තිම දවස් ටිකේ ටිකක් ඉතින් අපිටත් ස්ට්‍රෙස් එක වැඩි, විභාග ඊට පස්සේ පේපර්ස් බලන්න, ලකුණු දෙන්න. ඉතින් ගෙවල් දොරවල් වල වැඩ එහෙම් පිටින්ම එකතු වෙලා තිබිලා ඊයේ ඉතින් ඒ වස් කරලා කිචන් එකට හොඳ සුද්ධයක් දෙන්න තමයි හිතන් හිටියේ අද. ඔන්න ඊට කලින් ඉතින් වතුර හදාගන්න එපා. ඇඳුම් සාරි කඳු පිටින් එකතු වෙලා තියෙන්නේ. ඉතින් වතුර නැතුව මුකුත් කරන්න බැහැනේ. තාම ඉතින් ඇත්තටම මෝටර ටික තියෙන තැන හොයාගන්නත් බෑ. කාලෙකින් තමයි මේ මෝටරේ හදන්න අපි යන්නේ. ඔන්න තුඹසකුත් තියෙනවා, නයි එහෙමත් ඉන්නවද දන්නේ. ඔක්කොටම වැඩි ඉතින් කූඩල් වලින් එක තමයි කරන්නම් බැරි වැඩේ. අපි හින්දා සබනුයි තව මදුරුවොත් ඉන්නවා සෑහෙන්න. ස්ප්‍රේ එකකුයි පැංගිරි තෙල් ස්ප්‍රේ එකකුයි අරගෙන යාවේ. චුට්ටක් ඉතින් පාර දැන් පේන්නෙත් නැහැ. ඇවිල්ලා නැහනේ හුඟ කාලෙකින්. එහා පැත්තේ ඉඩමේ මායිමෙන් ගියොත් පුළුවන් වගේ. ඒ නිසා ඉතින් මායි ලොකු පුතයි තමයි මේ වැඩේට ආවේ. එතනින් නම් ඔන්න චුට්ටක් ඉඩකඩ තියෙනවා යන්න. ওই විදිහට ගිහිල්ලා බලමු අපේ මෝටර ටික තියෙනවද දන්නෙත් නැහැ මේ විදිහට බලද්දි. මොනවා කරන්නද ඉතින් වතුර කියන දේ හැමෝටම අත්‍යවශ්‍යයි මේ දවස්වල. උඩහ පැත්තේ ඒ කියන්නේ අනුරාධපුර පොළොන්නරු පැත්තේ දවස් 3-4කට සැරයක් නාන්න කියලා එහෙම ඊයේ නිවුස් වලට කිව්වා. ඇත්තටම හරිම පව්. මිනිස්සුන්ට ඉතින් පිරිසිදු වතුර ටිකක් කියන රත්තරන් වලටත් වැඩිය වටින දෙයක්. ඒගොල්ලන්ට මේ දවස්වල ඉතින් බොන්නත් වතුර නැහැයි කියලා මම දැක්කා කියනවා. ඔන්න ඉතින් තැනට නම් ආවා. ඊළඟට මේක තමයි ඊළඟට තියෙන අමාරුම වැඩේ. මේ ටැංකිය ඇතුලේ තමයි තියෙන්නේ අපේ මෝටර්ස් ටික. ඉතින් මේ බයින් කරලා මේ පියන තල්ලු කරලා ටිකක් මහන්සි වෙන වැඩක්. ඉතින් මහන්සි කියලා බෑ. නොකර බෑනේ මේක කරගත්තේ නැත්තම් මහත්තයා එන්න රෑ වෙනවා. එයාටත් රෑ කරුවලේ මේක කරන්න එන්න බෑ. දවල්ට එන්න මෙච්චර අමාරු නම් ඉතින් රෑට ඇවිල්ලා මේ වැඩේ කොහොමද කරන්න බෑනේ. පොඩි පොදේකුත් යනවා. ඇත්තටම ඉතින් කුඩයක් ගේන්නත් අමතක වුණා. ඒ වුණාට ඉතින් කොහොම හරි මේ වැඩේ ඉක්මනට කරගෙන වතුර ටික හදාගන්න ඕනේ. මේ පියන හරිම තදයි. ඉතින් පොඩ්ඩක් ඇලවුනොත් එහෙම බිමට වැටෙයි. ඊට පස්සේ ආයෙ උස්ස ගන්න බැහැනේ. මටයි පුතාටයි පරිස්සමෙන් තමයි ඉතින් මෝටරේ තියෙන තැනට මේක හයි කරගන්න බලන්න ඕනේ. මේ අයිනෙම තියෙන ඉතින් අපේ මෝටරේ. ඒ නිසා ටිකක් ලේසි වැඩේ කරගන්න. ජීවිතේ ඉතින් එක එක දවස් උදා වෙනවා. සැපෙන් පහසුවෙන් ඉන්නවා කියලා හිතුවට සමහර දවස් තියෙනවා මේ වගේ ඉතින් ටිකක් මහන්සි වෙන ටිකක් දුෂ්කර වැඩ සිද්ධ වෙන දවස්. ඒක ඉතින් අපි ලොකුවට හිතන්නේ නැතුව අපිට පුළුවන් විදිහට කරගන්න උත්සාහ කරන්න ඕනේ. නැත්නම් ඉතින් මේ ගැන කේන්තියෙන් තරහෙන් හිටියයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මහත්තයා නිකන් හිටියොත් තවත් දවසම වතුර නැතුව ඉන්නවා කියන එක ඊට වැඩිය අමාරුයි. ඒ නිසා ඉතින් අමාරුණත් හිතට හයිය අරගෙන මං හිතුවා මේක හදා ගන්නවා කියලා. මෙන්න මේ කෑල්ලට තමයි මේ කැපැසිටි එක දාලා සම්බන්ධ කරන්න ඕනේ. ඒකටත් තව තියෙනවා එන දෙකක් බොරල් කරලා කැපැසිටි එකේ තියෙනවා තව වයර් දෙක. මේ වයර් දෙක සම්බන්ධ කරන්න ඕනේ. කරන්ට් එකත් එක්ක ඉතින් වැඩ කරනවා කියන්නේ ටිකක් භයානකයි. ඒ නිසා සෑහෙන ප්‍රවේශම් වෙන්න ඕනේ. මේකට ඉතින් එන කරන්ට් එක සම්පූර්ණ අයින් කරලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ මේවා තෙමෙනවා, වතුර සමහරට ලෝස් කනෙක්ෂන් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට අපේ ජීවිතේට ලොකු හානියක් වෙන්න පුළුවන්. කරන්ට් වැඩ කියන්නේ සෑහෙන්න අවධානමක් තියෙන දෙයක් නිසා
බොහොම අවධානයෙන් කරන්න ඕන දෙයක්. ඉතින් මං ගෙදරදී මේ අවශ්‍ය ප්ලග් එක ගලවලා ආවේ. ගිහිල්ලා හරි නැත්තම් කෝල් එකක් දීලා හරි මොටරේ වැඩද කියලා බලන්නකොට තමයි සම්බන්ධ කරන්නේ. ඒ නිසා බය නැතුව ඉතින් මේ වැඩේ දැන් මට මෙතන කරන්න පුළුවන්. ගෙදර තියුණත් කවුරු හරි ඉතින් කරන්ට් වැඩක් කරනවා නම් මේ වගේ මොනවා හරි දෙයක් කරනවා නම් ඉතින් හොඳට අපේ විදුලිය එන පද්ධතියත් එක්ක විසන්ධි කරලා අවදානමක් ගන්නේ නැතුව මේ වැඩ කරන්න ඕනේ. මොකද මේ එන කරන්ට් එක වැදුනහම හරියට වැදුනොත් ඉතින් අපි ආයේ එතනම තමයි. ඒ තරම් ලොකු පවර් එකක් එනවා. වෝල්ට් 230ක් හර්ට්ස් 50ක් එන්නේ. ඉතින් ඒ නිසා සෑහෙන්න දරුණු ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන්. ඉතින් මැරෙනවා නම් එකක් කියලා හිතන්න පුළුවන්. මේවා වැදිලා සමහර වෙලාවට අංශභාග පැත්තක් පිච්චිලා ඒ වගේ ෂොක් වෙලා ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් පුංචි හරි දැනුමක් තියෙනවා නම් තමයි මේ වගේ දෙයකට අත ගහන්න ඕනේ. නැත්නම් ඉතින් අපි නොදැන දේවල් කරන්න ගිහිල්ලා ලොකු විනාශ වෙන්න පුළුවන්. තමන් මේ ගැන දන්නේ නැත්නම් මේට අදාළ කෙනෙක්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ගෙන්නගෙන මේ වගේ වැඩ කරන්න ඕනේ. මේවා වැරදියට සම්බන්ධ කරත් වෙන්නේ එක්කෝ අපේ මේ උපකරණ වලට හානි වෙන්න පුළුවන්. නැත්නම් අපිටම නැවත මේවා පාවිච්චි කරද්දී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආයෙත් මතක් කරනවා මේ වගේ දේවල් ඇත්තටම කරද්දී පුංචි දරුවෝ ඉන්න තැන්වලදී සෑහෙන ප්‍රවේශම් වෙන්න කියලා. ඉතින් ඔන්න දැන් මේ වැඩේ චුට්ටක් මෙතන මේ අමාරු වෙලා තියෙන්නේ පියන අයින් කරන්න බෑ. ඒ වුණාට යන්තම් හයි කරගත්තා. හයි කළා මේවා හොඳට තද කරන්න ඕනේ. මොකද මේවා බුරලට තියන්නත් බෑ. මෙතන ලොකු කරන්ට් එකක් එනවා. මොකද මෝටර ස්ටාර්ට් වෙනකොට ලොකු කරන්ට් එකක් ගන්නවා මේ කැපැසිටි එක හරහා. ඉතින් ඒ වෙලාවේදී තමයි මේක මං හිතන්නේ උණු වෙලා පිච්චිලා තියෙන්නේ. ගොඩක් වෙලා දාලා තිබුණා වතුර වැදුන්නේ නැහැ. පස්සේ බලද්දි ඉතින් මේක අර ස්ටාර්ට් වෙන්නේ නැතුව රත් වෙවි තිබිලා මං අර ඔයගලන්ට කලින් පෙන්නේ හොඳට මුණු වෙලා ගන්නම දෙයක් නැහැයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය වැඩේත් කරගන්නවා. මේක ඉතින් මේ කාලෙකට සැරයක් උනේ. හැබැයි ඉස්සර නම් ඉතින් නිතරම අපි මෙතෙන්ට එනවා. මොකද ගෙවල් 4ක් මේ එකම ළිඳෙන් ගන්න. සමහර වෙලාවට වතුර අඩු වෙනවද බලන්න. සමහර වෙලාවට මෝටර් වැඩ කරන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට ඕවර්ලෝඩ් වෙලා අර යට තියෙන පොඩි ස්විච් එක ඕෆ් වෙනවා. ඉතින් එතකොට නම් ඒ දවස්වල මෙච්චර මේ කැලෑ වගේ තිබුණ නැහැ. දැන් තමයි ඉතින් අර තේවවලා ඉතින් ඒ අයිති අය අපිට දොස් කියන්න මොකුත් බෑනේ. ඒගොල්ලෝ එක වගාවන් කරලා තියෙනවා. ඉතින් පොඩක් අප්පාදු කරලා නැති නිසා හරි අමාරු මේ තියෙන තැන හොයාගන්න. කොහොම හරි ඉතින් ඔන්න වැඩේ අවසාන හරියට එන්නේ. ඒ වැඩේ ඉවරුණාට තව මේ අපේ පවර් එන වයර් දෙකක් ගැලවිලා තියෙනවා. ඒකටත් කනෙක්ටර් බා එකක් දාලා ඒ දෙක සම්බන්ධ කරලාම යන්න ඕනේ. නැත්නම් ඊට පස්සේ ආයෙ ගියාට පස්සේ ආයෙ ඇවිල්ලා මේක මේ තල්ලු කරන්න වහන්න තමයි ඔක්කොටම වැඩි තියෙන අමාරුම වැඩේ. කැපැසිටි එකේ වැඩේ ඉවරයි. ඒ පියනත් වැහුවා. දැන් මෙන්න මේ වයර් දෙක කනෙක්ටර් දෙකකින් සම්බන්ධ කරන්න ඕනේ. ඒකත් ගැලවිලා ගිහින් තියෙනවා. ඉතින් ඒකත් පොඩක් සුද්ධ කරලා ඉවරලා හයි කරලම යනවා. මේවා ඉතින් අතන අපිට අර පොඩි දරුවන්ට කියා දෙන්න එහෙම තියෙන දේවල්. ඇත්තටම ඉතින් පුංචි දරුවෝ ගෙදර ඉන්නවා නම් මේ පොඩි පොඩි දේවල් කියා දුන්න ඕනේ. ගෙදර තමන්ගේ ඔයගේ පුංචි දෙයක් සිද්ධ වෙන මේක නම් පුංචි දෙයක් නෙමෙයි. පොඩි පොඩි දේවල් සිද්ධ වුණාම කරගන්න පුළුවන් දේවලුත් තියෙනවා ලොකුවට වියදම් නොකර. ඒකට පොඩි මූලික දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් විදුලිය භාවිතා කරන හැටි, ඒවැය තියෙන දේවල් ඉස්කෝලවලත් තියෙනවා මේවට අදාළ විෂයන් වෙනම ඉලෙක්ට්‍රිකල්, මෙකැනිකල් ඒ අංශවලින් ඉගෙන ගන්න කැමති දරුවන්ට. ඉතින් ඒ දරුවන්ට 10 11 වසරේ ඉඳලම ඉගෙන ගන්න පුළුවන්. වැඩේ ඉවර වෙනකොට ඉතින් කූඩැල්ලකුත් ඇලිලා ඉන්නවා. සබන් චුට්ටක් ගාලා ගැලෙව්වා. නැත්නම් ඉතින් ලේ ගලන එක නවත්තන්න බෑ. ඒ කූඩැල්ල දැකලා නැති අයට මෙන්න මේ ඉන්නවා කූඩැල්ලෙක්. දැක්ක නේද? ඒකවත් පොඩ්ඩක් එහාට සබන් වලින් අයින් කරලා එහාට දාලා ඉවර වෙලා අපි දැන් මේ වැඩේ ඉවර කරලා යන්න තමයි හදන්නේ. ගෙනාව අඩුම කුඩුම ටිකක් දාගෙන අපි දෙන්න ඉතින් බැලුවේ ඉක්මනට යන්න. ඔන්න ලේ ගලනවා. ඒ වුණාට සබන් ගාලා ගැලෙව්වට සබන් නොගා ගැලෙව්වා නම් මීට වැඩිය ලේ ගලනවා. ගිහිල්ලා ඉතින් ලේ ගලන එක නතර නොවුනොත් කඩදාසි කොල කෑල්ලක් පුච්චලවත් තියන්න වෙනවා. පිහි දැම්ම කරාට කුඩල්ල දත ගහපුවට පස්සේ ටිකක් වෙලා යනකම් එතනින් ලේ ගලනවා.
මේ පියන වහන එක තමයි ඉතින් ඊළඟට තියෙන අමාරුම වැඩේ. එකත් වහලා මේක ලොක් කරන්න ඕනේ. ලොක් කරලා ඉවරලා අපි දෙන්න ආයෙ ඉතින් කැලේ පීරගෙන ගෙදරට යන්න ඕනේ. මහන්සි නොබලා කොහොම හරි ඇවිල්ලා වැඩේ කරගත්ත නිසා අද දවසේ ඉතින් ඔන්න වතුර ටික තියෙනවා. හිතේ හැටියට නිදහසේ ඉන්න. වතුර නැහැ කියන්නේ ඉතින් මට වෙන මොනවා තිබුණත් වැඩක් නැහැ. ඇත්තටම පුංචි අයත් එක්ක කෑමක් හදන්න, ඒගොල්ලන්ගේ වෙන වෙන අවශ්‍යතාවලට වතුර කියන එක ඉතින් අපිට කොච්චර ඕනේද කියලා මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔය විදිහට ඉතින් දන්වැලක් දාලා මේක ලොක් කරලා යන්න ඕනේ. මොකද කැලයක් මැද්දේ තියෙන නිසා බයයි ඉතින් හොරු එහෙම ඉන්නවා. හොරකම් කරයි කියලා හිතලා නෙමෙයි කොයිකටත් ඉතින් ආරක්ෂාව ගැන හිතන එක අපිට හොඳයි. මොකද මෝටර්ස් 4ක්ම මෙතන තියෙනවා. ඊයේත් කාගේ හරි මෝටරයක් ගැටලා හැදුවයි කිව්වා. ඉතින් ඕවගේ ගැටලුත් එනවා. දැන් ඉතින් ආව පාරෙන් නැතුව මෙන්න මේ පැත්තෙන් ළඟයි වගේ. හැබැයි ඉතින් මගේ උසටත් වඩා තේ ගස් නම් වැවිලා. ඒ වුණාට චුට්ටක් ඉතින් පීරගෙන හරි ගියා නම් ලේසි කියලා හිතෙච්ච නිසා මේ ළඟ පැත්තෙන් යන්න බැලුවා. ගෙවල් ටිකක් පේනවා වගේ මේ හරියෙන් බැලුවාම ඒ යන අතරේ ඉතින් ඔන්න මට රස කෑමකුත් හම්බුණා. මොනවා කියලාද හිතන්නේ? රස කෑමක් කියන්නේ ඉතින් පැණි රස දෙයක් නෙමෙයි. සිංගප්පූරු කොළ, ජපන් බටු කොළ. ඉතින් මේකේ මැල්ලුමත් හරි රසයි. ඒ පාරේ ඉතින් මම ඔන්න එයින් අතු කීපයකුත් කඩා ගත්තා. ආවෙකේ ඉතින් ඒ ප්‍රයෝජනෙත් අරගෙන මේ යන්න කියලා හිතුණා. ඔයගොල්ලන්ට මම මේ කොළ මැල්ලුම් හදන වීඩියෝස් නම් ගෙනල්ලා ඇති. සමහර වෙලාවට තනිකරම සිංගප්පූරු කොළ නම් හදලා නෑ මං හිතන්නේ. ඒකත් හරිම කිරි රසයි. හොඳට පොල් ටිකක් දාලා එහෙම හැදුවාම මම මේක කලවම් මැල්ලුමට අරගෙන නම් වීඩියෝස් කීපයක්ම කරලා ඇති. මොකද මට තනිකරම සිංගප්පූරු කොළ හම්බෙනවා අඩුයි හදන්න මේ වගේ ආවොත් නිසා. සිංගප්පූරු කොළ, තෙබු කොළ, තව වැල්කොහිල, වැටමුරුංග කොළ, පැෂන් කොළ ඔය ඔක්කොම දාලත් මම කලවම් මැල්ලුම් හදනවා. ඒකත් හරිම රසයි වගේම ගුණයි. තව තැන් කීපයකම ඔන්න සිංගප්පූරු කොළ ටිකක් තිබුණා. ඒතර දවස් 2කට වගේ ඇති වෙයි කියලා හිතෙනවා. මම ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් සිංගප්පූරු කොළ මැල්ලුමක් රසට හදන හැටි, ගුණය රැකෙන විදිහට හදන හැටි ඔයාලට අරගෙන එන්නම්. ඔන්න මායි පුතා ඉතින් ওই විදිහට කැලෑව මැද්දෙන් ගෙවල් පැත්ත හොයාගෙන යනවා. තාමත් ඉතින් අපේ මායිම වලට නම් ආවේ නැහැ. ටිකක් ඉතින් දුෂ්කරයි කියලා පේනවා නේද මේ වැඩේ? දුෂ්කරයි කියලා දෙයක් නැහැ. ඉතින් ඒක කරන විදිය, හිතන විදිය මේක අමාරුයි කියලා අත්හැරලා දැම්මනම් ඉතින් අද දවසම ඊට වඩා මස්ත බාල්දු වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා මං හිතුවා උදේවරුේ චුට්ටක් මේ වැඩේට මහන්සිය, අමාරුව, කෝඩැල්ලෝ, මදුරුව ගැන හිතන්නේ නැතුව කොහොම හරි ඉවර කරගන්නවා කියලා. මහත්තයාවත් රෑ වෙලා මේ වැඩේ කරන්න බෑ කියලා ඔයගොල්ලන්ට මේ රෑට නම් මේ හරිය ඉන්න බෑ. මදුරුව උස්සගෙන යන්න පුළුවන් ප්‍රමාණයට මදුරුවෝ ඉන්නවා. අපි සමහර කාලවල රෑටත් එනවා. මොකද බබාලා චූටිම කාලේ වතුර නැතුවම බෑ. එතකොට ඉතින් ටෝච් ගහගෙන හරිම ඉතින් අපහසු කාලයක් ගෙවුවා. පාරේ වතුර ලයින් එක නම් ඉතින් අපිට එන්නේ නැහැ. වෙන ජල ව්‍යාපෘතියක ලයින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් ලයින් එක අරන් තිබුණාට අපේ ගෙදර ටැංකියට සම්බන්ධ කරලා නැහැ. ඒකත් සම්බන්ධ කරගන්න ඕනේ. දැන් මේ යන විදිහට හදිස්සියේ රැයකදී වතුර නැති වුණාම ඉතින් ලොකු අපහසුතාවයකටපත් වෙනවනේ. ඔන්න ඉතින් එහා ඊටම ළඟට වෙනකම්ම ආවා. ඒකේ නම් ලොකුවට කැලෑව නැහැ. ඉතින් යන්න එන්න පුළුවන් මට්ටමට ගස් කොළන් තියෙන්නේ. සිංගප්පූරු කොළ ටිකත් ඉතින් කඩාගෙනම ඔන්න ඔයගොල්ලොත් එක්ක මෝටරේත් හදලා මම මේ දැන් ගෙදරට යන ගමන්. එහෙනම් ඉතින් ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මට හිතුණා ඉතින් බැහැයි කියලා දේවල් ගැහණු අයට නැහැ කියලා පෙන්වන්නත් ඕනේ. මේ ලෝකේ ඕන දෙයක් අපිටත් කරන්න පුළුවන්. පිරිමින්ට විතරක් කරන්න පුළුවන් වැඩ කියලා දේවල් නැහැ. ඉතින් මේ ගැන චුට්ටි අවබෝධයක් තියෙන්න ඕනේ මේ වගේ වැඩකට අත ගහද්දී. එච්චරයි ඒ ගැන තියෙන්නේ. ඒ හැරෙන්න අපිටත් බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒක කියන්නේ තමයි මම ඇත්තට මේ වීඩියෝ එක අද ගෙනාවේ. ඔන්න කකුල් දෙක සෝදගෙන බලමු තවත් කූඩැල්ලෝ එමෙ ඉන්නවද දන්නේ. අපේ පුතා නම් කූඩැල්ලෙක් එල්ලලා බෙරිහන් දුන්න එතෙන්දී යා හරි බයයි. අපේ පැත්තේ ඇත්තටම ලොකු ගාණක් නැහැ. ওই වියලි කලාපය නම් කූඩැල්ලෝ දැක්කාම හූ තියලා කෑ ගහනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කූඩැල්ල හුරු නැහැනේ. අපිට ඉතින් කොයිලේ
වැස්ස තියෙනවා. පොඩ්ඩක් එළියට බැස්සොත් නිතරම කුඩැල්ල දකින්නව කරනවා. ඒ නිසා ඇත්තටම මට නම් එහෙම කුඩන්නන්ට බයක් එහෙම දෙයක් නැහැ. ඉතින් කෑම රිදෙනවනේ. ලේත් යනවනේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මේ ටික නම් චුට්ටක් ඉතින් ක්ලියර් මදි ඇති. බලන් ඉඳපු අහන් ඉඳපු ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. බුත් සරණයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.